මට අද හිතුණා ස්වීට් දෙයක් කාලා බලන්න. ඒ නිසා ජෙලි පුඩින් එකක් හදන්න තමයි මම මේ යන්නේ. මම කලින් දවසේ ජෙලි එක හදලා ඒක ෆ්‍රිජ් එකේ දාලා තිබ්බා. දැන් මේක හොඳට සෙට් වෙලා තියෙන්නේ. මම ගත්තේ ස්ට්‍රෝබෙරි ඇන්ඩ් ඇපල් ෆ්ලේවර්ඩ් එක. ඊට පස්සේ මම අවශ්‍ය ප්‍රමාණයට ෆ්‍රෙෂ් මිල්ක් අරගෙන ඒකට වැනිලායි ජෙලටිනුයි සීනි දාලා හොඳට රත් කරගත්තා. ඊට පස්සේ මම ජෙලි ටික මෙන්න මේ වගේ චූටි චූටි කෑලි වලට කපලා ෆ්ලේවර්ඩ් දෙකෙන්ම කප් දෙකට දාගෙන ඒ ටික පොඩ්ඩක් මික්ස් කරගත්තා. ගෙදර ඉන්න දවසට මෙන්න මේ වගේ එක එක ජාතියේ කෑම වර්ග හදලා බලලා ඒවා ටෙස්ට් කරන්න මං හරි ආසයි. ඉතින් මේකත් අද ඒ වගේ පොඩි එක්ස්පෙරිමන්ට් එකක් තමයි. ඒ පාර මම හදාගත්ත මික්ස්චර් එක මෙන්න මේ වගේ ජෙලි ටික උඩින් දැම්මා. ඊට පස්සේ ජෙලි කැරි ටික මේ වගේ ලස්සනට පේන තිබ්බද ටිකක් වෙලා ගියාට පස්සේ ඒක දිය වුණා. සමහර විට අර ජෙලි එක ටිකක් වෙලා එළියේ තිබ්බ නිසා වෙන්න ඕන. ඒක අවුලක් නෑ. මම සෙට් වෙන්න දැම්මා ෆ්‍රිජ් එකට ඒ පාර. ඔන්න ඔය විදියට තමයි මගේ ජෙලි පුඩින් එක මම හදාගත්තේ. රසයි ඇත්තටම. අර ජෙලි කෑලි දිය වෙන්නේ නැතුව කෑලි කෑලි පේන තිබ්බනම් තව ටිකක් මීට වඩා ලස්සනට පේන තිබ්බා. කමක් නෑ අපි ඊළඟ පාර try කරලා බලමු. එහෙනම් ඉතින් ආයෙම දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ගිහලා එන්නම්. bye.